ඉතින් ඔන්න අද ටෙක් ස්පේස් ඉතින් ගෙන බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මට දැන් සති දෙකකින් තුනකින් විතර වීඩියෝ අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මට එක්සෑම් තිබ්බා, ඒ වගේම අවුරුදු සීසන් ඒත් එක්ක තමයි මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණේ. හරි ඉතින් මම අද ඉඳලා දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මම කලින් දාපු වීඩියෝස් එක ගත්තොත් මගේ වැඩිම views කියලා තිබ්බේ ඊමනි සම්බන්ධ කැටගරි එකකින් දැම්ම වීඩියෝ එකකට. අන්න ඒ නිසා මම තීරණය කළා ඔයාලා වෙනුවෙන් ඊමනි සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන වීඩියෝ එකේ දවසට පැය භාගයක් වගේ සුළු කාලයක් වැය කරලා ඔයගලන්ට ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන් සුපිරි වැඩක් ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝට යන්න කලින් දැමෝ දාන වීඩියෝ ලයික් කරලා දාලා අපි subscribe කරලා නැත්නම් මට ඉක්මනින්ම subscribe කරලා 1k ගහන්න help එකක් දෙන්න. එහෙනම් අපි subscribe check space. මම අද කතා කරන්න යන ඇප් එකේ නම තමයි ClipCap කියන ඇප් එක. ඉතින් ඒක ඔයගලන්ට කරන්න මේ වගේ ලොකු කම්පියුටර්ස් ඕනේ නැහැ. ඔයාලා ගාතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන්ම ඒ වැඩේ ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඉතින් මමත් අද කරලා පෙන්නන්නේ ඔයගලන්ට ඒක මොබයිල් ෆෝන් එකේ. එතකොට ගොඩක් අය යූස් කරන්නේ මොබයිල් ෆෝන් එක නිසා ඒගොල්ලන්ට තේරෙයි කියලා මම හිතනවා. ඉතින් මේක මේ අද ඊයේ පටන් ගත්ත ඇප් එකක් නෙමෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන් සුපිරි ඇප් එකක්. ඉතින් මේ ඇප් එක කියන්නේ ClipCap. ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ ෆීඩ්බැක් එකෙන් බැලුවොත් මේ ඇප් එකට හොඳ රේටින්ග්ස් රිවිව්ස් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මමත් ඒක හොයලා බැලුවා. මම වීඩියෝ එකේ දාන්නේ වගේ හොඳ රිවිව්ස්. ඉතින් ඔයාලත් මේක ගැන ඕන හොයලා බලලා මේ වැඩේ දැම්මම පටන් ගන්න. ඉතින් මේකෙන් දැන් ඔයගලන්ට ඉක්මනින් හොයන්න පුළුවන් කැටගරීස් මොනවාද? අන්න ඒ ගැන දැන් මම ඔයාලට කියන්නම්. ඔයගලන්ට මේකේ වීඩියෝස් ප්ලේ කරලා, ගේම්ස් ප්ලේ කරලා, ඒ වගේම එක ටාස්ක් කම්ප්ලීට් කරලා වගේ දේවල් වලින් ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක ඒකට යන කලින් මුලින්ම කතා කරමු මේ ClipCap ඇප් එකේ කොහොමද හරියට account එකක් හදාගන්න කියලා. හරි මුලින්ම ඔයාලගේ iPhone එකක් හරි Android හරි ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලා යන්න ඕනේ App Store එකට හරි Play Store එකට හරි. ඉතින් මම වගේ එක Android එකක් නිසා මම Play Store එකට යනවා. ගිහිල්ලා ඔයගොල්ලෝ search කරගන්න ඕනේ search bar එකේ ClipCaps කියලා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනියට පෙන්වන ඇප් එක. ඉතින් මම මේක දෙකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් MB 32ක් වගේ පොඩි MB ගානක් තමයි මේක වෙන්නේ. ඉතින් ඔයාලට මේ reviews පැත්තට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන් 7,78,000කට වඩා මේකට reviews දීලා තියෙනවා. ඉතින් මේක දැනට මිලියන 50කට වැඩි පිරිසක් මේක download කරගෙන මේක use කරලා earn කරනවා. හරි ඉතින් අපි දැන් මේක install කරගමු. ඉතින් install වෙනකන් අපි පොඩ්ඩක් මේකේ reviews පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් උගලන්ට බලා ගන්න පුළුවන් වැඩියෙන්ම reviews තියෙන ගත්තොත් 5 star reviews තමයි මේකට තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒවා කියවලා බලන්න පුළුවන්. ඉතින් මේක සමහර අය $10ක් withdrawal අරන් තියෙනවා, $70ක් ඒ වගේ ලොකු ගණන් withdrawal අරන් තියෙනවා. ඉතින් දැන් මගේ app එක download වෙලා ඉවරයි. දැන් මම මේක load කරනාට පස්සේ මේක open කරගන්නවා. හරි ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන continue with Google දෙන්න. හරි ඊට පස්සේ ඔයාලගේ මෙතන තියෙන email ටික පෙන්නනවා. ඉතින් ඔයගලන්ට එකේ කැමති email එකක් choose කරගන්න පුළුවන්. ඉතින් මම එක choose කරාට පස්සේ ඕගොල්ලන් යන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඉතින් ඔයාලට මුලින්ම පුළුවන් මෙතනට profile picture එකක් දෙන්න. ඉතින් ඒකෙන් allow දෙන්න ඔයගොල්ලෝ එනේ වලට. ඊට පස්සේ මම දැනට මෙතනින් avatar එකක් select කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා male ද female ද කියලා අහලා ඉතින් මම male දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනට nickname එකක් දෙන්න පුළුවන්. ඉතින් මම nickname එක වෙනුවට මම මෙතනට දෙනවා tech space කියලා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන language එක ඔටෝම English කියලා select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ next කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතනින් එනේවට allow දෙන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ open interface එක. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ me කියන එකට ගිහිල්ලා බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් clap code එක තියෙනවා. ඒ වගේම text space කියලා මගේ username එක තියෙනවා. වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මෙන්න මේ ClipCap කියන app එකේ account එකක් කොහොමද හරියටම හදාගන්නේ කියලා දුන්නා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ඒක හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් දැන් අපි බලමු මේ ClipCap app එක හරහා කොහොමද daily income එකකට යන්නේ. කොහොමද මේකේ videos play කරලා earn කරන්නේ. task complete කරලා earn කරන්නේ. අන්න ඒ ගැන දැන් කතා කරමු. ඉතින් ඔයාලා මේකට සරලම register වුණාට පස්සේ ඔයාලා මුලින්ම ගේන්නේ මෙන්න මේ videos කියන tab එකට. ඉතින් ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මෙතන දෙවෙනි tab එක තියෙනවා rewards. ඊට පස්සේ තියෙනවා game.
ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොෆයිල් එක මේ කියලා තියෙන්නේ. ඒක අපිට පේනවා මම දීපු නික්නේම් එක, ඇවටර් එක, ඒ වගේම අපේ ක්ලැප් කෝඩ් එක, ඒ වගේ දේවල් ඔයාලට මෙතනින් පෙන්නනවා. හරි, ඉතින් අපි ගැන මේ වීඩියෝස් වලට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. ඉතින් මේ වීඩියෝස් වලට ඔයගලන්ට මේ ලයික් දාලා පොයින්ට් එක ගානේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලට මේ වීඩියෝස් ටිකට ඔක්කොම පොයින්ට් දැම්මත් දවසට ලොකු ගාණක් ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකේ තියෙන මේ වීඩියෝ එකක් ප්ලේ කරලා අපිට කොහොමද පොයින්ට්ස් හම්බෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තියෙන ස්පෝර්ට්ස් සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. අයිති ඊළඟට ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ටයිම් එකක් කවුන්ට් කරනවා. ඒත් එක්කම යට අර පොඩි බාස්කට් එකක් වගේ එකක් කොයින් වලින් පිරෙනවා. ඉතින් එහෙම පිරුණාට පස්සේ ඕගලන්ට තා ටිකකින් බලා ගන්න පුළුවන් මේකට පොයින්ට්ස් එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන ක්ලේම් කියලා වැටෙනවා. ඔයාලට තියෙන ඊට පස්සේ අන්න ඒ කොට එකපාරක් ඔබා ගන්න. අන්න එතකොට ඔයාලගේ පොයින්ට්ස් ටික සරලව මේකට ඇඩ් වෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ලොකු පොයින්ට් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. හරි, ඉතින් දැන්ට මම මෙතනින් බැක් වෙනවා. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර ලයික් දාපුවත් එක්ක අපේ coin balance එක දැන් අපිට පේනවා 42ක්. ඉතින් දැක්කනේ තප්පර 2.3යි අපි මේකේ වීඩියෝ බැලුවේ. අපි points 42ක් earn කරගෙන ඉවරයි. හරි, ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ rewards කියන එක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන උඩින් පේනවා අපිට open කියලා එකක්. ඉතින් අපි ඒක open කරගෙන බලමු. හරි, ඉතින් අපිට gift එකක් දීලා තියෙනවා. ඉතින් අපිට coins 375ක් free හම්බෙලා තියෙනවා. ඒ වගේ මට තෑගි 4ක් දීලා තියෙනවා. ඊට පස්සේ 16x $1 දීලා තියෙනවා. හරි, ඊට පස්සේ අපිට referral එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට coins අපු 12x දීලා තියෙනවා. හරි, ඊට පස්සේ අපු referral එක. ඉතින් අන්න එතකොට ඒ වැඩේ ඉවරයි. දැන් අපිට බලන්න පුළුවන් අපේ account balance එක පේනවා coins 617ක්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන spin කියලා එකක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක සමහර devices වලට apply නැහැ. ඒ කියන්නේ device ටිකකටයි මේක apply වෙන්නේ. අපි බලමු දැන් මේක අපේ device එකට apply වෙලාද කියලා. ඔව්, අපේ device එකට නම් මේක apply වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේක click කරන්න පුළුවන් try to your lock කියලා. හරි, ඊට පස්සේ ඒක apply වෙලා තිබ්බට ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. ඒ කියන්නේ guys ඔයාලගේ device එකට මේක support නැහැ. ඉතින් මම දැන් මෙතන කතරේ බා ගන්නවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙතනින් තවත් free ඒ කියන්නේ තවත් free dollar එකක් වගේ ප්‍රමාණයක් ලබා දෙන්නේ කියලා. ඉතින් මම දැන් ඔයාලට free dollar එකක් දෙන්නයි යන්නේ. ඉතින් මේ අවස්ථාව නම් ඔයගොල්ලෝ skip කරන්න නැතුව බලා ගන්න. හරි, ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර උඩ කොනේම තියෙනවා, දකුණු පැත්තේ උඩ කොනේම තියෙනවා මෙතන redeem කියලා මේ එක. ඒක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මෙතන කෝඩ් එකක් ගහන්න එනවා. ඉතින් දැන් මම කියන කෝඩ් එක ඔයාලා වරද්දන්න නැතුව ගහගන්න. මම මේක ස්ක්‍රීන් එකේ යටිනුත් දාන්නම්. මේක වැරදුනොත් ඔයගලන්ට ෆ්‍රී ඩොලර් එකක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා හරියටම ගහන්න ඕනේ. හරි, ඉතින් මම මේ විදිහට මගේ කෝඩ් එක ගහ ගන්නවා. හරි, ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන redeem rewards කියන එක ගන්න. හරි, ඊට පස්සේ ඔයාලට පේනවා invalid code කියලා. ඉතින් මම මෙතන valid code එක එහෙම නැත්නම් මේකට support කරන code එකක් ඔයාලට යටින් දාන්නවා. ඔයාලා ඒක ගහලා ඔයාලට income එකකට යන්න පුළුවන්. හරි, දැන් මම මෙතනින් back වෙනවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මේකේ earn කරන්න පුළුවන් දෙවනි option එක. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම games කියලා එකක්. ඉතින් ඔයාලට පේනවා මෙතනින් games ගොඩාක් පේනවා. ඉතින් ඔයාලට මෙන්න මේ තියෙන games play කරලා මෙතනින් ලොකු income එකකට යන්න පුළුවන්. හරි, ඉතින් මම දැන් ඔයාලට සරලව කියලා දුන්නා මේකෙන් කොහොමද videos play කරලා task complete කරලා කොහොමද daily income එකට යන්නේ කියලා. හරි, දැන් අපි හිතමු ඔයගොල්ලෝ මේකේ task complete කරලා හොඳ income එකකට ගියා කියලා. ඉතින් කොහොමද මේක අපි withdrawal එක ගන්න? අන්න ඒ ගැන කතා කරමු. ඉතින් මේකේ withdrawal එකක් ගන්නදී අපිට ක්‍රම දෙකකට withdrawal එක ගන්න පුළුවන්. එකක් තමයි අපේ ෆෝන් එකට reload වශයෙන් මේකට අපිට ෆෝන් එකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ PayPal වගේ account එකක් කරා අපිට මේක directly bank එකට දාගන්න පුළුවන්. අන්න ඒ ගැන දැන් අපි කතා කරමු. හරි, ඉතින් ඊට පස්සේ මේක withdrawal option එකට යන්න ඔයාලා මේක ඔයගොල්ලන්ගේ coin balance එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ අපිව මෙන්න මේ වගේ මේකකට එක්කගෙන යනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා coins 300ක් කියන්නේ $0.03. ඉතින් ඒ වගේ ඔයගලන්ට මෙතන ඒ කියන්නේ 10 silver chats දීලා ඔයාලට points 4000ක් ලබා ගන්න පුළුවන්.
10 gold chest දීලා රුපියල් 10000ක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට මෙතන කියන්නේ ඔයගොල්ලන්ට මේව buy කරලා ඊට වඩා ලොකු income එකකට යන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන තියෙනවා cash exchange කියලා. ඒකුඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලගේ තියෙන account balance එක පෙන්නනවා. ඉතින් මේකට ඔයාලගේ coins balance එක තියෙන්න ඕනේ 1000ට වැඩිය. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් මෙතන ඔයගොල්ලන්ගේ ඩොලර් ප්‍රමාණය බලා ගන්න. ඔයාලා යන්න ඕනේ එහා පැත්තේ තියෙන මෙන්න මේ cash කියන එකට. ඉතින් cash කියන එකට ගියාට පස්සේ ඔයාගේ මෙතන පෙන්නනවා ඔයාලගේ දැනට තියෙන ඩොලර් ප්‍රමාණය. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ට ඩොලර් 0.10 ඉඳලා withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් දැක්කනේ පොඩි ගාණයි අපි මේකේ earn කරන්න ඕනේ පළවෙනි withdrawal එක ගන්න. ඉතින් ඊට පස්සේ මේක කොහොමද reload විදිහට අපි ලබා ගන්න. ඉතින් ඒකට ඔයා යන්නේ මෙන්න මේ other කියන එකට. other කියන එකට ගියාට පස්සේ ඔයාලට මේක පේනවා mobile recharge කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ මෙතන country එක select කරලා ඔයාලගේ operator එක select කරලා ඔයාලගේ phone number එක select කරලා මෙතන confirm කියලා දෙන්න තියෙන්නේ. ඉතින් අන්න ඒකට ඔයාලා මෙතන $30ක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට තමයි ඔයාලගේ PayPal එකට සහ ඔයාලගේ phone එකට cash මේ reload විදිහට මේකේ withdrawal ලබා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ app එක හරහා සරලව withdrawal එකක් ගන්න. ඉතින් මේකේ withdrawal දෙනවද? මේකෙන් reload අපිට phone එකට දාගන්න පුළුවන්ද? අන්න ඒක තමයි ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක reviews and ratings check කරලා බැලුවොත් මේකෙන් ගොඩ දෙනෙක් withdrawal අරන් තියෙනවා. ගොඩ දෙනෙක් reload දාගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ලොකු කම්පියුටර්ස් ඕනේ නෑනේ. අතේ තියෙන ෆෝන් එකකින් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම අද ඒක සරලවම කියලා දුන්නා. ඒවා නිකන් ඔයගොල්ලෝ YouTube එකේ TikTok එකේ උඩට පහළට යන වෙලාවේ වීඩියෝ එකක් බලලා හොඳ ඉන්කම් එකක් මේ app එකෙන් උඹලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොමද දෙගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම දැම්ම දාන වීඩියෝ ලයික් එකක් දාලා මට ඉක්මනින්ම subscribersලා 1k ගන්න help එකක් දෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් අපිට ඔයගොල්ලන්ට ලබා ගන්න අපිව subscribe කරලා තියාගන්න bell icon එක on කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි අගට ගිහින් එන්නම් සුපර් දවසක්.